සියලු දෙනාම ආදරෙන් ගණන ගනිගෙන ගොඩක් කට්ටියක මහන්සි ලස්සන ටීම් එකක් ඔයාගේ කර්තව්‍ය මොකද්ද? මම මේක ඇතුලේ මියුසික් ප්‍රොඩක්ෂන් මියුසික් ප්‍රොඩියුසර් පිරිසක් මේ ගීතයත් එක්ක එකතු වෙනවා සහ ජාත්‍යන්තර තාක්ෂණය සහ ජාත්‍යන්තර ටෙක්නික්ස් මේකට යූස් වෙනවා. ඉතින් අපිට කියන්න මොනවද මේ සහ කොහොමද පාසුත් එක්ක වැඩ කරපුව අත්දැකීම? මුලින්ම කියන්න ඕනේ يعني මම ලංකාවේ ගොඩක් මියුසිෂියන්ලා අඩුයි. ඒ කියන්නේ මේ සිංගර්ස්ලා අඩුයි. තමන්ම ලිරික්ස් ලියලා තමන්ම මෙලඩි දාලා හරි ඒ කියන්නේ තමන්ම මියුසික් පුළුවන් විදියට දාලා තමම මෙයාමට ගෙනල්ලා දුන්නේ. විතරක් වුණාට ලස්සන ගීතේ සහ විෂුවල් එක විතරක් වුණාට අභියෝග බාධක අනන්තවත් තියෙන්න ඇති. මොනවද මූලික වශයෙන්ම තිබ්බ අභියෝග? අභියෝග කියන්නේ අභියෝග වලට වඩා මෙතන අපි ස්තුතිවත් වෙන්න ඕනේ සාන්දෝගේ හිටපු පිළිස ගැන. අපි දැන් ගියොත් එන් කියමුකෝ අපි ගියා ඉදි කැටියේ ඉතිවි වෙනම කණ්ඩායමක්. අපේ පාසුවික වෙනම කණ්ඩායමක් හිටියා. එතනට ආවෙනික කට්ටියක් හිටියා. ඒ කට්ටියගේ ෂූට් එක ගියා. ඉස්සරහට අහන්න ඉන්න ශ්‍රී ලාංකීය ලෝකවාසී සියලු දෙනාට මේ සින්දුව ගැන මොකද්ද ඔයාලට දෙන්න තියෙන පණිවිඩය? මේ සින්දුව ඇත්තටම කතා කරන දේ මම කැමති ඒ කියන්නේ ඉතින් හරිම සිම්පල් වචන තියෙන්නේ. ඉතින් ඒක අහලා ඇත්තටම තමන්ගේ ප්‍රශ්න කරගන්න පුළුවන් මේ මොකද්ද ඇත්තටම මේ කියන්නේ නැත්නම් ඒකට ක්‍රිටිසයිස් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඇත්තටම කියන්නේ හැම